ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා. හැබැයි මේ ජනාධිපතිතුමා මේ වැඩේ කළා කාගේ අවධානයද යොමු කරගන්නේ කියන කාරණේ පිළිබඳව අපි විමසිල්ලෙන් බලන් ඉන්නවා. අපි දැනගන්න කැමති මේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යෙෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද? News 1 වචනේ කෙසේ වෙතත් මෙතන ගැටලුව ක්‍රියාව. ජනාධිපතිවරයා පැහැදිලිවම මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන කාරණයක් සම්බන්ධයෙන් අත්නෝමතික තීරණයක් ගන්නවා. දැන් ජනාධිපතිවරයා කියනවා විෂයපතය පිළිබඳව ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තා කියලා. අපි දැනගන්න කැමති මේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යෙෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද? රටේ නීතිඥ සංගමයේ එකට විරුද්ධයි නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නම්, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ, ආසියාතික නීතිඥ සංගමයේ, UN එක මේ පිළිබඳව තමන්ගේ මතය විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් මේ පිළිබඳව පැහැදිලි දැක්මක් නැති බව, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන්න හැකි කියන ආකාරයෙන් හැකි කියන කාරණේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුවත් කරලා තියෙනවා නම්, ඉතින් මේ ජනාධිපතිවරයාට ගන්න අවදානම පිළිබඳව නම් මට හිතා ගන්න බෑ. හැබැයි අවදානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා. හැබැයි මේ ජනාධිපතිතුමා මේ වැඩේ කළා කාගේ අවධානයද යොමු කරගන්නේ කියන කාරණේ පිළිබඳව අපි විමසිල්ලෙන් බලන් ඉන්නවා. මොකද අවදානමක් නම් පේන්නේ නැහැ. හැබැයි අවධානයක් ගන්න නම් ජනාධිපතිවරයා ලෑස්ති වෙන බව පේනවා. ඔය ජනාධිපතිතුමා මුහුණ දීලා තියෙන අත්දැකීම් අනුව එතුමාට එමෙ හිතෙනවා ඇති. මොකද 159 මල් පැල ගෙනාවනේ. ජ්‍යෙෂ්ඨය ඕනේ නැහැ කියලා. ඒ ගෙනාවට පස්සේ ජනාධිපතිවරයාට හිතෙනවත් දන්නේ නැහැ මල කෙලියයි කරගත්තේ වැඩේ අපරාධයක් හින්දා අත්දැකීම් තියෙන මිනිස්සු හිටියනම් හොඳයි කියලා ජනාධිපතිවරයාට හිතෙනවත් දන්නේ නැහැ. හැබැයි ඒක එතුමාගේ දේශපාලන කියවීම. හැබැයි ඉතින් මේ රටේ රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, අධිකරණ පද්ධතිය වෙන්න පුළුවන්. ආයතන වල ක්‍රියාකලාපය සහ ආයතන වල පැවැත්ම සඳහා නොඑක් තීන්දුව තීරණ ගත යුතුයි. ඒ වගේම තමයි මේ රටේ අධිකරණ ක්ෂේත්‍රය ගත්තම, නීති ක්ෂේත්‍රය ගත්තම පළපුරුද්දක් තියෙන, දැක්මක් තියෙන සහ විශාල පිරිසක් මේ ක්ෂේත්‍රය ඇතුලේ ඉන්නවා. තවම ජනාධිපතිවරයාට පුරප්පාඩු පුරව ගන්න බැරි නම්, ඉතින් කාලෙ දික් කරා කියලා පුරප්පාඩු පිරෙන්නේ නැහැ. පහළ උසාවි සහ හයිකෝර්ට් නැත්නම් ඉහළ උසාවි ප්‍රමාණය වැඩි කරගන්න නැතුව වයස වැඩි කරා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. ඉතින් මේ වෙනකොටත් තාම ජනාධිපතිවරයාට කන්ටේනර් 323 පන්නපු කෙනා හොයා ගන්න බැරි නම්, අර කුඩු කන්ටේනර් දෙක වරායෙන් පන්නපු එක්කෙනා හොයා ගන්න බැරි නම්, තමන් මුදල් ඇමතිනේ ජනාධිපති නේද? මේ රටේ මුදල් ඇමතිවරයා ඉන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. ඉතින් එයාගේ ගිණුමෙන් හැකර් කෙනෙක් පැනලා සල්ලි හොරකම් කරේ කවුද කියලා හොයාගන්න බැරි නම්, ඉතින් එතනින් එහාට ඉතින් මේ ජනාධිපතිවරයා කාගේ වයස් සීමාව දික් කරත් ප්‍රතිඵලේ ඔච්චරම තමයි. ඉතින් මේ නිදහසට කරුණු හොයන්නේ. ඒ හින්දා ඒක තමයි මම කිව්වේ පැහැදිලිවම අපි අවධානයෙන් ඉන්නවා ජනාධිපතිතුමා කාගේ අවධානය යොමු කර දිනා ගන්නද දඟලන්නේ කියලා. ජනාධිපතිවරයා හොඳට කතා කරනවා. අපි දැක්කනේ ඉතින් එතුමාගේ දේශපාලන ඉතිහාසය ඉඳන් හොඳට කතා කරන අර ලැම්බෝගිනි ගැන කිව්වා, රත්තරන් අස්පෝ ගැන කිව්වා. ඉතින් එතුමා හොඳ කතිකෙක්. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් එතුමා අද වෙනකම් මල්වත්තේ අස්කිරිය මහානායක හාමුදුරුවන්ගේ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරක් දුන්නද නැද්ද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. ඉතින් මහානායක හාමුදුරුවෝ යම්කිසි කාරණයක් මතු කරාම ජනාධිපතිවරයාට යුතුයකමක් තියෙනවා. ජනාධිපතිවරයාට යුතුයකමක් තියෙනවා ඒ පිළිබඳව උත්තරයක් දෙන්න. දුන්න නැද්ද කියන නැත්නම් දුන්නා නම් එතුමා කියන්න ඕනේ දුන්නා කියලා. නැත්නම් ඉතින් නැහැ. අනිත් පැත්තෙන් ඉතින් දැන් ජනාධිපතිවරයා බලනකොට තනියමනේ සාකච්ඡා කරලා තියෙන්නේ. මාධ්‍ය බැලුවම ජනාධිපතිතුමා තනියම සාකච්ඡා කරලා තියෙන්නේ. නීතිඥ සංගමයේ අහපු ප්‍රශ්නයක්වත් තමන් ඉදිරිපත් කරපු කාරණයක්වත් මාධ්‍යට නිදහස් කළා මාධ්‍ය රිලීස් කළා නැහැ නේ. එතකොට දැන් මේ ජනාධිපතිතුමා තනියම සාකච්ඡා කරපු කාරණයක ප්‍රකාශයක් තමයි මාධ්‍යට දාලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිවරයා ඔය කියන තරම් අවංක නම් අඩුම ගානේ නීතිඥ සංගමයේ විසින් ඉදිරිපත් කරපු කාරණාවත් අඩු ගානේ ආණ්ඩුවට වාසි කාරණා කැලලවත් මාධ්‍යට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් එහෙමවත් ඉදිරිපත් නොකර ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පමණක් ඉදිරිපත් කෙරුවා නම් ඒකෙත් මම දැක්කා දැන් ජනාධිපතිවරයා කියනවා මේ ඕන වෙලාවක යන්න ලෑස්ති කියලා. හැබැයි ඉතින් ජනාධිපතිතුමා ගෝලියෝ බලන් ඉන්නවා පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් ඉන්න. එයාලා අවුරුදු 20ක් ඉන්න බලන් ඉන්නකොට මෙන්න මෙහෙ යන්න ලෑස්ති වෙලා. ඉතින් පැහැදිලිවම ආණ්ඩුව තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න ආණ්ඩුවේ පැවැත්ම සඳහා මේ රටේ අධිකරණ පද්ධතියත් ජනතාවත් පාවල දෙන තැනට අදපත් වෙලා තියෙනවා.